අයිබෝවන්. ඔබ මේ එක්ව සිටින්නේ සිලෝන් ග්ලෝබල් TV සත්‍යග ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි. සිරස්තල ලෝක ආර්ථික බලවතුන් දෙදෙනෙකු අතර සහයෝගීතාවයක්. ඇෆ්ගනිස්තාන් පාකිස්තාන් දේශ සීමා ගැටුම් යලි උග්‍ර අතට. ලෝක ආර්ථික මණ්ඩලයේ ප්‍රධානියා ඉල්ලා අස්වේ. බ්‍රිතාන්‍ය අතුරු මැතිවරණයෙන් අගමැති කියර් ස්ටාර්මර්ගේ කම්කරු පක්ෂයට අන්ත පරාජය. නව සීලන්තයටත් යක්කු එයි. Vacation. It's easy to get overwhelmed. Not anymore. We've got your dream vacation covered. Experience hassle-free holidays. Tailor-made to suit you from the vacation specialists. So, where do you want to go? Nero World Cruises and Dream Vacations. The experts in world cruising. ජර්මන් චාන්සල්වරයාගේ පළමු නිල චීන සංචාරය සාර්ථකව නිමවේ. චීනය සහ ජර්මනිය අතර වාණිජ හා ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම වැදගත් බව පසුගිය 26 වෙනිදා පළමු චීන සංචාරය අවසන් කළ ජර්මන් චාන්සල්වරයා පැවසීය. මේ සංචාරයේදී දෙරට අතර උපාය මාර්ගික හවුල්කාරීත්වය තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සාකච්ඡා පවත්වා තිබේ. සංචාරයේ ප්‍රතිඵලයක් වශයෙන් ජර්මනියේ නිෂ්පාදිත එයාබස් ගුවන් යානා 120ක් මිලදී ගැනීමට චීනය එකඟ වී තිබේ. නමුත් ජර්මන් නිෂ්පාදකයන් පවසන්නේ දෙරට අතර ඇති ආනයන අපනයන පරතරය දෙස බලන විට මෙය එතරම් ලාභදායී ගනුදෙනුවක් නොවන බවයි. චීන නිෂ්පාදන ධාරිතාවය යුරෝපීය වෙළඳපළට අවශ්‍යතාවය ඉක්මවා යාම නිසා ජර්මනියට තරගකාරී පීඩනයක් සහ වෙළඳ හිඟයක් ඇති වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. පාකිස්තාන් සිබළුන් 55කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කළ බව ඇෆ්ගනිස්තාන තලිබාන් හමුදාව පවසයි. පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දේශසීමා ආසන්නයේ ඊයේ රාත්‍රියේදී යළිත් දරුණු ගැටුම් ආරම්භ විය. පාකිස්තාන ආරක්ෂක ඇමති කවාජා මොහමඩ් අස්සායි පවසා ඇත්තේ දෙරට අතර විවෘත යුද්ධයක් ආරම්භ වී ඇති බවයි. ඇෆ්ගන් බලධාරීන් සඳහන් කළේ ඉරිදා දිනේ ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ මාරාන්තික පාකිස්තාන ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස බ්‍රහස්පතින්දා රාත්‍රියේ පාකිස්තානයට එරෙහිව දේශසීමා හරහා ප්‍රහාර එල්ල කළ බවයි. එයට ප්‍රතිචාර ලෙස පාකිස්තානයේ සුක්‍රාදා උදෑසන කාබුල් සහ තවත් ස්ථාන දෙකක හමුදා කඳවුරු ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළ බව පාකිස්තාන හමුදා ආරංචි මාර්ග සඳහන් කර ඇත. බ්‍රහස්පතින්දා රාත්‍රියේදී ඇරඹුණු සටන් සුක්‍රාදා උදෑසන දක්වාම පැවති අතර පාකිස්තාන මෝටර් ප්‍රහාර වලින් ඇෆ්ගනිස්තාන සිවිල් ප්‍රදේශ කිහිපයකට හා සරණාගත කඳවුරකටද හානි වී ඇති බව වාර්තා වෙයි. වසර 8ක් ලෝක ආර්ථික මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බර්ගේ බ්‍රෙන්ඩා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. ලිංගික අපරාධකාරයෙකු සහ කූට ව්‍යාපාරයෙකු ලෙස මේ දිනවල දැඩි කතාබහට ලක් වී ඇති ජෙෆ්රි එෆ්ස්ටින් සමග පැවැත් වූ සම්බන්ධතා එළිවීමෙන් පසු ඔහු මේ තීරණය ගෙන තිබේ. 2018-2019 කාලය තුල දෙදෙනා කිහිප වතාවක් හමු වූ බවත් ඉන් අවස්ථා 3කදී දෙදෙනා එක් වී කෑමගත් බවත් බ්‍රෙන්ඩේ පිළිගෙන ඇත. නෝවේජියානු කන්සර්වටිව් පක්ෂයේ සමාජික වෙන ඔහු එරට කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර තිබේ. බ්‍රිතාන්‍යයේ අතුරු මැතිවරණයෙන් අගමැති කියාර් ස්ටාර්මර්ගේ ලිබරල් පක්ෂයට අන්ත පරාජයක්. බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්හි පසුගියදා පැවති විශේෂ පාර්ලිමේන්තු අතුරු මැතිවරණයේදී ලේබර් පක්ෂය පරදුවමින් හරිත පක්ෂය ඉතිහාසගත ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. මෙය එම පක්ෂය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු අතුරු මැතිවරණයක ජයගත් ප්‍රථම අවස්ථාව ලෙස වාර්තා වේ. මෙම ඡන්ද ප්‍රතිඵලය අගමැති ස්ටාර්මර්ගේ නායකත්වය පිළිබඳව දැඩි විරෝධය පළ කරන වමට නැඹුරු ඡන්දදායකින් වඩාත් ප්‍රගතිශීලී රජයක් ඉල්ලා සිටින පණිවිඩයක් යයි දේශපාලන විශ්ලේෂකයන් අර්ථකථනය කරති. එම ආසනය ජයග්‍රහණය කළ 34 හැවිරිදි හැනා ස්පෙන්සර් ප්‍රාදේශීය පළාත් සභාවේ සමාජිකාවක් වන අතර
ඇය මැන්චෙස්ටර් ආසනයේ පිහිටි ගෝඩන් සහ ඩෙන්ටර් මැතිවරණ කොට්ටාශයෙන් ඡන්ද 14980ක් ලබා ජයග්‍රහණය කළාය. එය මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 41% පමණ ප්‍රතිශතයකි. රීෆෝම් UK නමින් හැඳින්වෙන දක්ෂිණාංශික පක්ෂයේද ඡන්ද 10578ක් ලබාගෙන දෙවන ස්ථානය හිමි කරගත්තේය. එය මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 29%කි. අගමැතිවරයාගේ ලේබර් පක්ෂයට හිමි වූයේ ඡන්ද 9364කි. එය 25%ක පමණ ඡන්ද ප්‍රතිශතයකි. පරම්පරා ගණනාවක් පුරා ලේබර් පක්ෂය නියෝජනය කළ මෙම ප්‍රදේශයේ මෙවැනි ප්‍රතිඵලයක් වාර්තා වීම එම පක්ෂයේ දඩි පැසුබෑමක් ලෙස සැලකේ. මෙම ජයග්‍රහණයත් සමග හරිත පක්ෂයට ජාතික මට්ටමින් නව දේශපාලන ගමනක් ආරම්භ කළ හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඕස්ට්‍රේලියාව දෙවනත් කළ යක්කු නවසීලන්තයට පනී. ඕස්ට්‍රේලියාවේ නගර කීපයක අති සාර්ථක ප්‍රසංග මාලාවක් නිමා කළ සහන් රන්වල ප්‍රමුඛ රන්වල බලකාය මාර්තු මාසයේ පුරා නවසීලන්තයේ සංචාරය ආරම්භයි. ශ්‍රී ලාංකික සම්ප්‍රදායික නැටුම් සහ සංගීත කලාව නූතන පරපුරෙන් ගිලිහි නොයා රැකගැනීමේ වගකීම ඉටු කරන ඔවුන් ඉන් ඔබට යවින් ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ටද සිය උරුමය දායාද කරමින් සිටිති. මාර්තු 14 ක්‍රයිස්ට්චර්ච් ප්‍රසංගයෙන් ආරම්භ වන නවසීලන්ත සංචාරය මාර්තු 29 හැමිල්ටන් ප්‍රසංගයෙන් නිමාවට පත්වේ. මේ සමගින් සිලෝන් ග්ලෝබල් සති අග පුවත් ප්‍රකාශය නිමාවට පත්වේ. යළිත් ලබන සති අන්තයේදී හමුවෙමු. ඔබ සැමට සුවදායි සතියක්.